ආයිබෝවන් අද හදමු අපි හදන්න යන්නේ රිලේ මොඩියුල් එකක්. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු වීඩියෝ එකට. මේ තියෙන රුපියල් 500ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් රිලේ මොඩියුල් එකක්. ඉතින් මේකේ අපිට ටර්මිනල් බ්ලොක්ස්, 5 වෝල්ට් රිලේ, රිලේ ස්ටේටස් LED, ඉන්පුට් ජම්පර්ස් වගේ දේවල් දැක් ගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 500ක් වෙද්දී අපි හදන්න යන රිලේ එක වෙන්නේ රුපියල් 100ක් වගේ මුදලක්. ඉතින් ඒකත් මේකත් අතර තියෙන වෙනස්කම් දැක් ගන්න තමයි මම මේ රිලේ මොඩියුල් එක ඉස්සරලා මේ වීඩියෝ එකට දැම්මේ. මේ තියෙන අපේ රිලේ මොඩියුල් එකේ සර්කිට් ඩයග්‍රෑම් එක. ඉතින් අපි මේකේ තියෙන විදිහට මේ දේවල් අපේ ඩොට් බෝඩ් එකට දාගෙන බලමු. ඉතින් මම මෙන්න මේ විදිහට තමයි අපේ LED එක, රෙසිස්ටර් එක, ට්‍රාන්සිස්ටර් එක සහ රිලේ මොඩියුල් එක ඩොට් බෝඩ් එකට දාගත්තේ. මම මේක මෙන්න මේ විදිහට පාස්ස ගත්තා. ඉතින් මම මේක පාස්සද්දී රිලේ එකට වැඩිපුර ඊයන් ටිකක් තියලා පාස්ස ගත්තා. ඊළඟට මම ටර්මිනල් බ්ලොක් එක මෙන්න මේ විදිහට පාස්ස ගත්තා. ඊළඟට මම මේ රිලේ මොඩියුල් එකට සිග්නල් ලබා දෙන සහ පවර් එක ලබා දෙන පින් මෙන්න මේ විදිහට පාස්ස ගත්තා. දැන් බලමු අපි හදාගත්ත රිලේ මොඩියුල් එක වැඩ කරනවද කියලා. ඉතින් මම Arduino board එකේ 8 වෙනි පින් එක blink වෙන්න කියලා කෝඩ් එකක් අප්ලෝඩ් කරා. දැන් අපි බලමු Arduino board එකට මේ පින් සෙට් කරලා මේක වැඩ කරනවද කියලා. දැන් ඔයාලා බලනවා ඇති ඇයි මම මේ Arduino board එකේ win pin එකට දීලා තියෙන්නේ. ඇයි මම මේ 5 volt වලට දෙන්නේ නැතුව win pin එකට දීලා තියෙන්නේ. අපි කිව්වේ 5 volt relay එකක් හදමු කියලානේ. ඉතින් මම මේ වීඩියෝ එක කරද්දි මල් ළඟ තිබ්බ 5 volt relay දෙකම පාවිච්චි කරලා තිබ්බේ. මල් ළඟ තිබ්බේ 12 volt relay එකක්. ඉතින් මම 12 volt relay එක දාලා තමයි මේ වීඩියෝ එක කළේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් මම හදපු 5 volt relay දෙක. ඉතින් මේ තියන්නේ මම හදාගත්ත relay module. එතකොට මෙන්න මේ රිලේ මොඩියුල් දෙක ගැන කතා කරනවා නම් මේකේ රිලේ මොඩියුල් දෙකම මම එකකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම එක රිලේ මොඩියුල් එකකට මම USB wire එකක් හයි කරලා ඒකට කරන්ට් එක දෙන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. අතර මේ රිලේ මොඩියුල් ඔයගලන්ට හිතන විදිහට ඔයගලන්ගේ අදහස් අනුව හදා ගන්න පුළුවන්. මේ රිලේ වලින් මොනවද කරන්න පුළුවන්? ඇත්තට මම නම් මේ රිලේ වලින් කරන්නේ ලයිට් කන්ට්‍රෝල් කරන එක. ඒ කියන්නේ වෝල්ට් 5කින් 230කින් වැඩ කරන ලයිට් එකක් ඔන් ඔෆ් කරන එක. ඉතින් මම මේක භාවිතා කරේ කූඩුවකට. දැන් මම පෙන්නන්නම් මම මේවා භාවිතා කරලා හදපු කූඩුව. ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට දැනගන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.